අපේ ලංකාවේ මිනිස්සු හරි වෙනස්. පාරේ කුණු දාලා යන අයට බලන්නකො මේ දාලා තින්නේ. ෂොක් නේ. ගොඩක් හොඳින් කිව්වහම ඒ දේ මොලේට යන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි හොඳින් කියලා තියෙන ඒවා. හැබැයි මිනිස්සුන්ට මෙහෙම හොඳින් කිව්වහම තේරෙන්නේ නැහැ. ඒකයි ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මෙන්න මේ විදිහට පෝස්ට් දාලා තියෙනවා. ඔන්න බලන්න. මේ තියෙන්නේ නාත්තන්ඩි ඉඳන් හලවතට යන්න තියෙන හොරවංගුව පාර කියන පාර. ඉතින් ගමේ මිනිස්සු එකතු වෙලා මෙන්න මේ විදිහට තමයි කුණු දාන අයට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. මේ වගේ ලස්සන පාරක කුණු දාද්දි මේ වගේ වැකි තමයි දාන්න ඕන. හරියටම ගැලපෙන ඒ වැකි. මෙච්චර ලස්සන පාරක මේ විදිහට පෝස්ට් දැම්මේ නැත්නම් අපේ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒකයි මේ ගමේ මිනිස්සු මෙහෙම පෝස්ට් දාලා තියෙන්නේ. ඇත්තටම මේ පාර පිරිසුදු වෙලා වෙනදට මෙහෙම පිරිසුදු නැති පාරක් තමයි මේ හොරවංගෝ පාර කියන්නේ. දැන් හොඳටම පිරිසුදු වෙලා මං හිතන්නේ බොක්කටම වැදිලා තියෙනවා කියලා තියෙන දේවල්. ඇත්තටම මේ අරන් තියෙන මේ ක්‍රියාමාර්ගය ගොඩාක් හොඳ ක්‍රියාමාර්ගයක්. මේ හොරවංගෝ පාර ගොඩාක් අපිරිසුදු පාරක්. ඉතින් මේ වගේ පෝස්ට් දාපු හින්දා මං හිතන්නේ දැන් පට්ටේටම පිරිසුදු වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ පෝස්ට් දාන්න ඕන. මේ පෝස්ට් දැම්මේ නැත්තම් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට මේ වගේ පෝස්ට් දාලා ඇඟට පදට වැදෙන්න පෝස්ට් දාන්න ඕන. හොඳින් කිව්වහම මිනිස්සු තේරුම් ගන්න නැහැ. ඉතින් එහෙම හොඳින් කිව්වහම තේරෙන්නේ නැති මිනිස්සුන්ට තමයි මේ වගේ පෝස්ට් දාන්න ඕන. මං හිතන්නේ මේක තමයි දරුණුම වැකිය. ඒ පෝස්ට් එක ටිකක් දරුණු වුණාට එහෙම තමයි පෝස්ට් දාන්න ඕන. ලංකාව පිටුදුව තියාගන්න. නෝගතිය ජීවත් වෙන්න එපා. ජය වේවා.